ඔන්න අදත් අපි වැදගත් වීඩියෝ එකක් ඕගලන්ට අරන් ආවා. විශේෂයෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා විශේෂ වීඩියෝ එකක් අපි අරන් ඇවිල්ලා ඉන්නේ. අද අපි බලන්න යන්නේ ඕගලන්ගේ QR අංකය. එහෙම නැත්නම් HH අංකය අමතක වෙලා නම් නැත්නම් නැති වෙලා නම් ඒක කොහොමද ඉක්මනට හොයාගන්නේ කියන එක තමයි අපි අද මේ වීඩියෝ එකෙන් ඕගලන්ට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් මගේ YouTube channel එක RJ Ramesh Report කියන YouTube channel එක අමතක නොකර subscribe කරන්න. එතකොට අස්වැසුම සම්බන්ධයෙන් ඉදිරියේදී ගොඩක් tips and tricks ඒ වගේම අලුත් ප්‍රවෘත්ති ඕගලන්ට අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි දැන් වීඩියෝ එකට යන් මුලින්ම ඕගොල්ලෝ ඔයගලගේ ෆෝන් එකේ තියෙන Google Chrome එහෙම නැත්නම් search engine එකක් මේකට පාවිච්චි කරන්න. මම Google Chrome එක තමයි පාවිච්චි කරන්න යන්නේ. හරි Google Chrome එකට අපි ගිහිල්ලා අපි කරන්න ඕනි search engine එකේ iwms.wbb කියන්නේ b අකුරු දෙකක් gov.lk කියලා ටයිප් කරලා /house HOUSE කියලා ටයිප් කරලා ස්පේස් තියන්න එපා hold HOLD ආයත් ස්ලෑෂ් එකක් ඊට පස්සේ search SEARCH කියලා ටයිප් කරලා search දෙන්න. එතකොට කෙලින්ම අපේ වෙබ්සයිට් එකට එනවා IWMS system social register 2022 search for householder එහෙම නැත්නම් applicant කියලා තියෙනවා. එතන පහළ ඕගලන්ට බැලුවොත් applicant එහෙම නැත්නම් memberගේ NIC number එක ඉල්ලලා තියෙනවා. එතන ඕගලන්ගේ ID number එක නිවැරදිව සඳහන් කරන්න. මම දැන් මෙතන ID number එකක් දීලා search registry කියන එක ක්ලික් කරනවා. එතකොට ඒ අදාළ ID number එකට අදාළ විස්තර ටික අපිට පහළ දෙනවා. එතකොට ඒකේ මොන දිස්ත්‍රික්කයේද මොන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද අපි රෙජිස්ටර් වෙලා තියෙන්නේ මොන ග්‍රාම සේවක වසමද කියන එක තියෙනවා දෙවෙනියට. තුන්වෙනියට තියෙන applicant reference කියලා නම්බර එකක්. අංක 13ක් සහිත cycle -1 කියලා නිල් පාට බොක්ස් එකක් එක අංක 13ක් තියෙනවා. ඒ අංක දෙකට ඉස්සරහින් capital H අකුරු දෙකක් යොදා ගත්තා නම් ඒක තමයි ඔයගලගේ household එහෙම නැත්නම් HH අංකය. හතරවෙනියට තියෙන්නේ ඒක. එතකොට ඒක තමයි ඔයගලගේ HH නම්බරය එහෙම නැත්නම් QR කෝඩ් එක. මේක නැති වෙලා එහෙම නැත්නම් අමතක වෙලා නම් අනිවාර්යෙන් මේක කොතන හරි ලියලා ප්‍රවේශමෙන් අරන් තියාගන්න. මේ අංකේ ඉදිරියටත් ඔයගලන්ට අනිවාර්යෙන් ඕන වෙනවා. හොඳයි. මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. අමතක නොකර මගේ YouTube channel එක subscribe කරන්න RJ Ramesh Report. මම කමෙන්ට් එකෙත් මගේ link එක දාන්නම්. මගේ YouTube channel එකේ link එක දාන්නම්. අමතක නොකර subscribe කරන්න. ඉදිරියේදීත් මේ වගේ ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝස් අපි ඕගොල්ලන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.